සුබ දවසක් කියනවා ඔයාලා හැම දිනාටම. අද දවසේ මේ හදිස්සියම වීඩියෝ එක අපි අරගෙන ආවේ කොරියානු රැකියාව සම්බන්ධයෙන්. කොරියානු රැකියාව සම්බන්ධයෙන් පහුගිය දවස්වල විශේෂයෙන්ම කතා බහට ලක් වුණා E8 වීසා එක සම්බන්ධයෙන්. කොරියානු රජය සහ ශ්‍රී ලංකා රජය එකතු වෙලා කතා කරපු මේ ගිවිසුමෙන් කොරියානු රැකියා E8 ක්‍රමයේ යටතේ විභාග නොමැතිව කොරියාවට ගැනීම සම්බන්ධයෙන් නිල ප්‍රතිඵලයක් හම්බෙලා තිනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඔයාලා හැමෝටම අපි බලමු මොකද්ද මේ සම්බන්ධයෙන් කරන්න තියෙන වැඩ කටයුතු ටික කියලා. එහෙනම් අපි යමු වැඩි කතා බහක් නොකර වීඩියෝ එකට. ඔයාලා මුලින්ම www.slfea.com වෙබ්සයිට් එකට යන්න. ඊට පස්සේ ගිහිල්ලා පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා යනකොට ඔයාලට තියෙනවා සවුත් කොරියා කියලා කොරියන් බැජ් එක පෙන්නලා. ඒකට ගියාන් පස්සේ ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මාධ්‍ය තෝරගන්න ඕන. සිංහල, ද්‍රවිඩ, ඉංග්‍රීසි කියලා තියෙනවා. ඔයාලගේ භාෂාව ඔයාලගේ කැමතිම භාෂාවෙන් ඔයාලා තෝරගන්න. ඊට පස්සේ තියෙනවා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි පිළික සමාගම කියලා. අංක 12 නාරායන්පිට පාර නාවල. එහෙම තමයි ඒක සඳහන් කරලා තියෙන්නේ. කුෂිකාර්මික දීවර සහ වෙනත් විදේශ රැකියා අවශ්‍යතාවයන් සඳහා අභිලාෂයන් කැඳවීම. එහෙම තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේකට අත්‍යවශ්‍ය වෙන මූලික සුසුකම් කිහිපයක් සඳහන් කරලා තිනවා විදේශ සේවාවකේ. පළවෙනි සුසුකම තමයි ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුයි. ඊට දෙවෙනි සුසුකම තමයි වයස අවුරුදු 23ක් 50ත් අතර විය යුතුයි. අයදුම් කරුවන් වර්ණ අන්ධතාවෙන් හෝ වෙනස් ශාරීරික දුබලතාවලින් තොර විය යුතුයි. අයදුම් කරුවන් සිරගත වීමක් හෝ බරපතල දඬුවමකට ලක්ව නොසිටිය යුතුයි. අයදුම් කරුවන් සඳහා ඕනෑම රටකින් පිටුවහල් කිරීමෙන් හෝ පිටත්වීමේ නියෝග වාර්තා නොතිබිය යුතුයි. අයදුම් කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමේ තහනමකට ලක් නොවී සිටීම හෝ ශ්‍රී ලංකාවෙන් පිටත ශ්‍රී ලංකාවෙන් පිටත්වීම තහනම් කරමින් උසාවි නියෝගයක් ලබා නොමැති අයවලුන් විය යුතුයි. අභිලාෂයන් කැඳවීමේ ක්‍රමවේදය පහත දක්වලා තියෙනවා. අභිලාෂයන් කැඳවීමේ මාර්ගගත ක්‍රමවේදයක් මගින් පමණ සිදු කරනවා. ඒක සිදු කරන්නේ www.slfea.l මෙම වෙබ් අඩවිම තමයි. අභිලාෂයන් යොමු කිරීමේ හැකියාව තියෙන්නේ 2025 මාර්තු 9 වෙනි දින මධ්‍යම රාත්‍රී 12 දක්වා පමණයි. ඒගොල්ලෝ විශේෂ දැනුවත් කිරීමක් කළා දිනවා මෙම දත්ත රැස් කිරීම සඳහා කිසිදු අය කිරීමක් නොමැතිව මේ සඳහා කිසිදු ගෙවීමක් බාහිර ආයතනයකට හෝ පාර්ශවයකට පුද්ගලයෙකුට හෝ ආයතනයකට සේවයකට හෝ නොදිය යුතුයි කියලා තියෙනවා. අපිට අද රාත්‍රී වෙනකොටම අහන්න ලැබුණා වෙබ්සයිට් එක රෙජිස්ටර් කරන රුපියල් 1,50,000ම ගන්න බෑ කියලා. අහුවෙන්න එපා කිසිම කෙනෙක්. මේක තියෙන්නේ Tamanට පෞද්ගලිකවම ගිහිල්ලා තමන්ගේ ජංගම දුරකථනයෙන් හෝ PC එකකින් ඔයාලට මේ රෙජිස්ටර් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙනවා ඉහත සියලුම කරුණු නිවැරදි බව තහවුරු කිරීම සඳහා ටික් එකක් දාන්න තියෙනවා. ඒක දීලා නිල් පාටින් බොක්ස් එකක් තියෙනවා ඊළඟ පීවරට යන්නේ කියලා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාන් පස්සේ තියෙනවා OPT එකක් ලබා ගැනීමට වළංගු දුරකථන අංකයක් ඇතුළත් කරන්න. ඔබේ OPT එක කිසිවෙකු සමග බෙදා ගන්න එපා කියලා තියෙනවා. ඊට පස්සේ අංක 2 තියෙනවා ඔබගේ ජාතික හැඳුනුම්පත නිවැරදි ආකෘතියක් ඇතුළත් කරන්න. ඊට අංක 3 තියෙනවා මෙම ක්‍රියාවලිය අවසන් වන තුරුම ජංගම දුරකථනය අංකය සක්‍රියව තබා ගන්න කියලා තියෙනවා. මොකද මේ ෆෝන් එකට OPT එකක් එනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම ජංගම දුරකථනය ඔන් එකේ තියාගන්න ඕන. ඊට පස්සේ තියෙනවා enter your details කියලා. එතනින් මුලින්ම තියෙන්නේ NIC. ඒ කියන්නේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්නයි කියලා. enter කියන තැන ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න. ඊට පස්සේ phone number කියලා තියෙනවා. phone number කියන තැන ඔයාලගේ phone number එක ඇතුළත් කරලා get OPT කියන නිල් පාට box එකේ තියෙන එතන click කරන්න. ඊට පස්සේ ඔයාලට OPT එකක් එනවා. ඒ OPT එක එතන ඇතුළත් කරන්න. ඔයාලගේ personal details ඇතුළත් කරගන්න දිනවා. මෙම අයදුම්පත අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පිරවන්න ඕනේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඔයාලට ඉංග්‍රීසි භාෂාව තේරෙන්නේ නැත්නම් මෙම හැම ඉංග්‍රීසි වචනයක් ඉස්සරහින්ම පොඩි ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා. එතනට mouse එක අරගෙන ගියාන් පස්සේ ඔයාලට සිංහලෙන් ඒ ඉංග්‍රීසියෙන් තියෙන දේ සිංහලට පරිවර්තනය කරලා පෙන්නනවා. මුලින්ම තියෙනවා full name කියලා. එතනට ඔයාගේ සම්පූර්ණ නම දෙන්න. ඊට පස්සේ තියෙනවා මුල අකුරු සමග නම. එතන මුල අකුරු සමග නම දෙන්න. ඊට පස්සේ date of birthday කියලා තියෙනවා. එතන enter කරන්න. ඊට පස්සේ වයස, ඊට පස්සේ ඉපදුණු ස්ථානය, ඊට පස්සේ ගැහැණු පිරිමිභාවය ඒ ටික ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ passport තොරතුරු ඇතුළත් කරන්න තියෙනවා. passport number කියන තැනින් ඔයාගේ passport number එක ඇතුළත් කරන්න. ඊට පස්සේ issue date එක ඇතුළත් කරන්න ඕන passport එකේ. ඊට පස්සේ expire date එක ඇතුළත් කරන්න ඕන. expire date එක නම් ෆොටෝ ගන්නවා එතනට. ඊට පස්සේ ඔයාගේ ස්ථිර ලිපිනය ඇතුළත් කරන්න ඕන. address කියලා තියෙන තැනින් ඔයාලගේ ස්ථිර ලිපිනය ඇතුළත් කරන්න. ඊට පස්සේ දිස්ත්‍රික්කය පළාත් තෝරන්න තියෙනවා. ඊට පස්සේ ඒ දෙක ඇතුළත් කරන්න.
ඊට පස්සවා මැරිඩ් අන්මැරිඩ්ද කියලා තෝරන් තියනවා. මැරිකල් ඉන්න කරන්න අනිවාර්යම මැරිට් කියල් දෙන්න. තාම මැරිකල් නැති කරන්න සිංගල් කියලා දෙන්න. ඊට පස්සවා කොරියාවට ගිහිල්ලා කරන්න කැමතිම රැකියාව තියෙනවා. ඇග්‍රිකල්චර් ෆිෂරි. ඔයා කැමති එකක් තෝරගන්න එකෙන්. ඊට පස්සේ ඔයා රට යන්න සල්ලි, ඒ කියන්නේ ඔයා රට යන්න මුදල් හොයාගන්නේ කොහොමද කියලා තියෙනවා. බෑන්ක් ලෝන් එක මාර්ගෙන් තමන්ගේ අතේ තියෙන මුදල් වලින්ද කියලා ඒක තෝරගන්න ඔයාලා. ඊට පස්සේ ලැන්ග්වේජ් එක තෝරන්න තියෙනවා. මෙතන දීලා තියෙන ලැන්ග්වේජ් කිහිපයක් ඉංග්ලිෂ්, ජපන්, ඇරබික්, කොරියන්. ඊට පස්සේ ඔයාගේ උස බර දෙන්න තියෙනවා. එතන උස බර දෙන්න. ඊට පස්සේ ඔයාගේ පවුල කෙනෙක් විදේශ රටක රැකියාවක් කරනවා නම් yes no කියලා දෙන්න තියෙනවා. රැකියාවක් කරනවා නම් ඔයාගේ සහෝදරයෙක්, අම්මා, තාත්තා කවුරු හරි එහෙම විදේශ රටක රැකියාවක් කරනවා නම් yes no කියලා තෝරන්න. ඊට පස්සේ විදේශ රටක රැකියාවක් කරනවා නම් ඒ රට තෝරන්නත් තියෙනවා. ඊට පස්සේ අන්තිමට මේ ඇග්‍රීමන්ට් එක සයින් කරන්න ඕන අපි ටික් එකක් දාලා. ඒක දැන් තියෙනවා මා විසින් ඉදිරිපත් කර ඇති ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බව සහතික කරන අතර වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට මාගේ දත්ත ප්‍රතික්ෂේප කිරීමට හේතු වන බව දනිමි කියලා ටික් එක දීලා සබ්මිට් ඇප්ලිකේෂන් කියලා ටික් කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට සාර්ථකව මෙම තොරතුරු ඇතුළත් කරා කියලා ඔයාලට මැසේජ් එකක් එවි. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ වැදගත් වුණා නම් හැමෝටම බලන්න ෂෙයා කරන්න, channel එක subscribe කරන්න. තෙරුවන් සරණ හැමෝටම.